රන්මුතු කියලා කියන්නේ සියනෑවේ තියෙන කවදාවත්ම අමතක වෙන්නේ නැති පවුලේ ෆොටෝ සාප්පුවට. ඓතිහාසික වේයන්ගොඩ නගරේ සුන්දර දීඇල්ලෝයයි දුම්රිය පොළයි බණ්ඩාරනායක රංගශාලිකාවයි රන්මුතු ඩිජිටල් එකයි තියෙන්නේ ළඟ ළඟමයි. ආයිබෝන් රන්මුතු මහත්මයා, මම හිතන විදිහට ඔබතුමා කලාත්මක ඡායාරූප ශිල්පියෙක්, ඒ වගේම ලේඛකෙක්, ගවේෂණාත්මක ගත්කතුවරයෙක්, පරිසරවේදියෙක්, විශේෂයෙන්ම මානව හිතවාදියෙක්. ඉතින් ඇත්තටම මේ වේයන්ගොඩ ප්‍රදේශයට සන්නාමයක් වුණු මෙම රන්මුතු ඡායාරූප ව්‍යාපාරයේ ඔබතුමා අතීතය ගැන ආවර්ජනය කරනවා නම් ඇත්තටම මේ රන්මුතු ස්ටුඩියෝ එකට දැන් අවුරුදු 39ක ඉතිහාසයක් තියෙනවා. 1987 මේ පළවෙනිදා ආරම්භ කළා. ප්‍රදේශ ජනතාව සමග සහයෝගයෙන් සුහදව ගනුදෙනු කරපු නිසා තමයි මෙච්චර දුරක් එන්න ලැබුණේ. කස්ටමයිස් ෆස්ට් කියන එකයි අපේ මූලික සංකල්පය. වෙනද වගේ ඔෆිෂියල් ෆොටෝ පස්සේ දෙන්නම් කියලා බෑ. ඒ වෙලාවෙම දෙන්න ඕන. Thank you. Ingin nak. ඒ ගත්ත ෆොටෝ එක වටිනාම ඉන්ක් දාලා වටිනාම පේපර් එකක් උඩ වටිනාම ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් කරලා දුන්නාම වෙන මොනවද ඉතින්. ඒකයි ඒගොල්ලෝ රණෝත් මහත්තයා යන්නම් කියන්නේ නැතුව ගිහින් එන්නම් කියලා කියන්නේ. හැම තැනම හදන්න බෑ කියලා ආපහු දෙන ෆොටෝ එකක් තිබුණටත් වැඩිය ලස්සනට හදලා පිටරට ක්වොලිටි රාමුවක දාලා අරගත්තාම මල් මසුරන්. සිංගිටි ෆොටෝ ගන්න එක නම් එච්චර ලේසි නෑ. ඒ වෙලාවට ෆොටෝග්‍රැෆර් ගහක් ගලක් වගේ වෙලා හරියන්නේ නෑ. නම්‍යශීලී වෙන්න ඕන. කොටින්ම කියනනම් බබෙකුගේ ගානට යන්න ඕන. එතකොටයි නියම කලාත්මක බේබි සිටින් එකක් ගන්න හම්බ වෙන්නේ. අප ගාවට බබෙක් අරන් එන්නේ ගතානුගතික සම්ප්‍රදායික ෆොටෝ එකක් අරන් යන්න නෙමෙයි. අලුත් දෙයක් ගෙනියන්න. ඒකයි බබාගේ දඟකාරකම් ග්‍රහණය කරගන්න ඕන. ඒකයි බබාලා අරගෙන රන්මුතුම හොයාගෙන එන්නේ. උපන්දින, ක්‍රීඩා, විශ්‍රාම, ස්ථානමාරු, ඇනිවර්සරි වගේ ෆොටෝ ලස්සනම සමුරුපාලකයක වීරසිංහ මහත්තයාට කියලා ලස්සන නිසඳැසකුත් දාගෙන හදලා ගත්තාම ඉතින් කියලා වැඩක් නෑ. ඒ හින්දා කොහොමද ඉතින් යන්නම් කියන්නේ. ස්ටුඩියෝ මැනේජ්මන්ට්. ඒ කියන්නේ ඡායාරූප ශාලා කළමනාකරණය. මේක හොඳට වැටහීමෙන්, කැපවීමෙන් සහ ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. ඇත්තටම හරියට ඡායාරූප ශාලාවක් කළමනාකරණය කරනවා නම් අපි පාර්ශ්ව පහක් හොඳින් තියාගන්න අවශ්‍යයි. පළවෙනි පාර්ශ්වය තමයි ගනුදෙනුකරුවා. ගනුදෙනුකරුවා කියන්නේ ඒ ව්‍යාපාරයේ ජීවනාංගය, කොඳුනාරකය. ඒ කොඳුනාරකය හොඳින් තියාගත්තේ නැත්නම් ව්‍යාපාරේ කඩා වැටෙනවා අනිවාර්යව. ඒ නිසා ගනුදෙනුකරුවා හොඳින් තියාගන්න ඕනේ. ගනුදෙනුකරුවාට කිසියම් වරදක් සිද්ධ වුණොත් ඒ වරද පසුපසින් හඹා යන්නේ නැතුව අපි වරද නිවර්ති කරලා දෙන්න ඕනේ. ඊළඟට සේවකයා. සේවක පාර්ශ්වයේ ගනුදෙනුකරුවා වාගේම හොඳින් තියාගන්න. මොකද ගනුදෙනුකරුවා එන්නේ සේවක පාර්ශ්වයේ හොඳින් තියාගත්තොත් විතරයි. ඒ නිසා මේ අංක 2 සේවක පාර්ශ්වය. අංක 3 සැපයුම්කරුවා. අපේ ආයතනයේට මේ ව්‍යාපාරෙට අපිට සැපයුම්කරුවා ගොඩාක් ඉන්නවා. ඒ සැපයුම්කරුවා අපි හොඳින් තියාගන්න. ඒකට කල්ට වේලාවට චෙක් පත් දීලා මුදල් දීලා ඉරලා ඒව ගනුදෙනු බේරන්නේ. ඒතර තමයි මේ සැපයුම්කාර පාර්ශ්වය හොඳින් පවතින්නේ. ඊළඟට තමයි රජයේ ආයතන. රජයේ ආයතන අපි හා සම්බන්ධයි. පිට ප්‍රාදේශීය කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ආගමන නිගමන දෙපාර්තමේන්තුව, උපසිත දෙපාර්තමේන්තුව, ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවත් අපිට හොඳින් තියාගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි පස්වෙනි පාර්ශ්ව වශයෙන් අපි හොඳින් තියාගන්න ඕන අපේ මූල්‍ය ආයතනය. අපිට බැංකුව සහ මූල්‍ය ආයතන වලින් අපිට පහසුකම් සපයනවා. ඒගොල්ලෝ හොඳින් තියාගත්ත විතරයි අපිට ඉදිරියට හොඳ පැවැත්මක් තියෙන්නේ. ඒ නිසා ඡායාරූප ශාලා කළමනාකරණයේදී මේ අංග පහ පිළිබඳව අපි මනාව වැටහීමක් සහ ඉවසීමක් සහ දැනුමක් තියෙන්න අවශ්‍යයි. ස්තුතියි. ලෝක ඡායාරූප පවුලේ හැමෝම එකට එකතු වෙලා සතුටෙන් ජය පැම්පුණ 200 වෙනි සමරු මහෝත්සවය මෙවර මහා ඉහළින් සමරන ගම්පහ දිස්ත්‍රික් ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයටයි සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයටයි උණුසුම් සුබ පැතුම්. රන්මුතු ස්ටුඩියෝ.